හායි යාළුවනේ අද අපි හදන්නේ ඉස්සෝ ඩෙවල්. ඉතින් මුලින්ම අපි සුද්ධ කරගත්ත ඉස්සෝ ටික වාචනයකට දාලා ඒකට කහ පොඩ්ඩක් ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. තව මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳට අපි අනා ගන්නවා. මේ විදියට අනාගත්ත ඉස්සෝ ටිකට අපි දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගෙන පොල් තෙල් ටික රත් වෙනකන් තියනවා. ඊට පස්සේ අපි සීසන් කරගත්ත ඉස්සෝ ටික මේකට දාලා හොඳට බැදෙන්න තියනවා. මේ විදිහට ඉස්සෝ ටික හොඳින් බැදුනට පස්සේ අපි මේකට සුදුලුණු ටිකක්, දලාගත්ත සුදුලුණු ටිකක්, ඒ වගේම හීනේට ලියාගත්ත බීලුණු ටිකක් එකතු කරගන්නවා. කරපිංචා, රම්පේ තියෙනවා නම් රම්පේ, මම මාළ මිරිස් කරල් ටිකක් පොඩියට කපාගෙන එකතු කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට මික්ස් කරලා මේකට මම මුරුංග කොළ ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ විදිහට මික්ස් කරලා මම කෑලි මිරිස් ටිකකුත් මම කැමති සැරට නිසා කෑලි මිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට සෝයා සෝස් ටිකක් එකතු කරගත්තා. එකතු කරගෙන මේක හොඳට තැම්පෙන්න බැදෙන්න තියලා තිබ්බා. මෙහෙම හොඳට බැදුනට පස්සේ අවසානයට වගේ මම මේකට කපාගත්ත තක්කාලි ටිකක් එකතු කරගත්තා. ඒ වගේම රස ප්‍රමාණයට ලුණු කුඩු ටිකක් එකතු කරගත්තා. මේ දැන් තියෙන්නේ මම හදාගත්ත රසම රස ඉස්සෝ ඩෙවල් එක. ඔයාලත් හදලා බලන්න.